ආයිබෝන් ආදරණීය යාළුවන්ට මුහුණු පොතේ විතරක් නෙමෙයි ශ්‍රී ලංකා වාසී ආදරණීය ජනතාවට ඉතින් මම හෙළිදරව්වක් කරන්න යන්නේ මට මේ හෙළිදරව්ව කරන්න මට මගේ පැත්තෙන් මට අයිතියක් තියෙනවා ඒ වගේම මම මාධ්‍යයට සම්බන්ධ පුද්ගලයෙක් හැටියටත් වර්තමානයේ මේ රාජ්‍ය ඇතුලේ සිදුවන ක්‍රියාකාරකම් දිහා බැලුවමත් මේ සිද්ධිය හෙළිදරව් කළ යුතුයමයි කියලා මට හිතුණා. සමහර වෙලාවට මේක මම ගන්න රිස්ක් එකක්. කොහොම නමුත් මම මේ හෙළිදරව්ව කරන්න ඕන කියලා මට හිතුණා. ඉතින් සමහර වෙලාවට මේක දිගටම අහගෙන ඉන්න. ටිකක් මට මේක ටිකක් දිගට කියන්න වෙනවා. මේක පැහැදිලි කරගන්න. ඒ නිසා දැන් මේ සිද්ධිය ඔබට වුණොත් තමයි මේකේ තියෙන ප්‍රශ්නේ මේක ඔබට දැනෙන්නේ. මේ සිද්ධිය මට වෙලා තියෙන්නේ. ඒ හින්දා විශේෂයෙන්ම මම බොහෝ වෙලාවට මේ මුහුණු පොතේ මෙහෙම සජීවී මේ ආකාරයට මම වීඩියෝ දාන්නේ නැහැ ගොඩක් වෙලාවට ඉඳලා හිටලා ඇරෙන්න. ඉතින් මට මොනවා හරි අලකලංචයක් වෙච්ච වෙලාවට මගේ හිතේ ඉදිරිය ඒ වෙලාවට මම හිතනවා හරි මම මේක ඇරලා දාන්න ඕන කියලා මට එහෙම හිතෙනවා. ඉතින් මම මේක කරන්නේ ඇත්තෙම අපේ ජනාධිපති සහෝදරයා ඇත්තෙම මේක දකින්න ඕන. මොකද ජනාධිපති සහෝදරයා මේක දැක්කොත් මම විශ්වාස කරනවා යම් පියවරක් ගනී කියලා. විශේෂයෙන්ම පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මේක දකින්නම ඕන. ඉතින් මම එහෙම කියන්නේ මේක මගේ මේ කතාව කියලා අවසන් වුණාට පස්සේ තේරෙයි මෙහෙමනම් කොහොමද මේ ගමන යන්නේ කියලා. මෙන්න මේකයි කතාව. මගේ සහෝදරියක් ඉන්නවා අපි බද්දගම් පොලිස් වසමේ ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි වෙලා ඉන්නේ. සහෝදරියගේ පුතාට යතුරුපැදියක් තිබුණා. ඒ යතුරුපැදිය 2023 7 වෙනි මාසේ 22 වෙනිදා රාත්‍රී පාන්දර යාමේ හොරු අරගෙන යනවා. ගේට්ටුවත් ඇරලා ස්ටෝප්වේ ලොක් කරලා තිබිච්ච ඩියෝ වර්ගයේ යතුරුපැදිය ඒකේ අංකය තමයි SP ඒ කියන්නේ දකුණු පළාත BHE 0.638. මෙන්න මේ යතුරුපැදිය හොරු අරන් ගියාට පස්සේ ඉතින් මමත් මගේ නිවසේ හිටියා මට උදේසන දැනගන්න ලැබුණා. මම ඊට පස්සේ මගේ පුතත් එක්ක ගිහිල්ලා අපි බද්දගම පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. පැමිණිල්ලක් දාලා ඊට පස්සේ දැන් ඒත් එක්කම තවත් පැමිණිල්ලක් පොලිසියට එනවා අසල්වාසී ඒ වසමේම අසල්වාසී ගමක ඒ විදිහට මේ රාත්‍රියේම තවත් යතුරුපැදියක් නැති වෙලා. ඒ කියන්නේ මේක සංවිධානාත්මක කණ්ඩායමක් විසින් කියලා හිතන්න පුළුවන් තත්ත්වයක් තිබුණා. පර එදාම ප්‍රදේශ භාර සහකාර පොලිස් අධිකාරිවරයා පොලිසියේ OIC මහත්තයා ඒ අපරාධ අංශයේ නිලධාරීන් ඇවිල්ලා ඉතින් ඒ ස්ථානීය නිරීක්ෂණය කළා බොහොම කලබල කළා මේ CCTV කැමරා නිරීක්ෂණය කරා ඒ ඔක්කොම දේවල් කරා. මෙහෙම වෙලා ඉතින් කිසිම ආරංචියක් තොරතුරක් නැහැ. අපි ඉතින් බලාගෙන හිටියා මේ විදියට යනකොට 2024 11 වෙනි මාසේ 8 වෙනිදා බද්දගම් පොලිසියෙන් එනවා මගේ සොයුරියගේ නිවසට. ඇවිල්ලා දැනුම් දීමක් කරනවා 2024 11 වෙනි මාසේ 11 වෙනිදා මහනුවර විශේෂ අපරාධ අංශයේ පෙනී හිටින්න කියලා මේ යතුරුපැදියට අදාළ ලියකියවිලිත් එක්ක. ඉතින් ඒ අනුව අපි බද්දගම පොලිසියට නැවතත් ගිහිල්ලා අපේ පැමිණිල්ලක් දාලා තිබෙන බවත් ඒකට සාතික කළ ලියුමකුත් අරගෙන ඒ අපරාධ අංශයේ ස්ථාන අධිපතිවරයාත් දැනුවත් කරලා අපි මහනුවර SCIB එකට ආවා. ඇවිල්ලා එතන සමන් කියලා රාලහාමි කෙනෙක් හිටියා. අපි එතුමත් එක්ක මේ අපේ ලියකියවිලි පෙන්නලා අපේ අනන්‍යතාවය සාතික කරලා කට උත්තරයක් දීලා අපි එන්න ආවා. හැබැයි අපි එන්නට ප්‍රථම මගෙන් විමසලා හිටියා අපේ යතුරුපැදිය තියෙනවද? ඔව් තියෙනවා කියලා කිව්වා. ඒක තියෙන්නේ ගම්පල උසාවිය කියලා කිව්වා. ගම්පල උසාවියට ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා කිව්වා. ඉතින් ගම්පල උසාවියේ ඒකට ඉදිරිපත් කරපු පැමිණිලි අංකයකුත් තියෙනවා. ගම්පල මා UB 1038 2023. ඒ අංකය යටතේ තමයි ගම්පල උසාවියට ඒක ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් අපිට එදා බලන්න යතුරුපැදිය පරීක්ෂා කරන්න බැරි වුණා. අපි ඊට පස්සේ දවසක ගිහිල්ලා ගම්පල උසාවියෙන් ඒ යතුරුපැදිය බලනකොට යතුරුපැදිය අපේ නෙමෙයි හැබැයි නම් අංක තහඩු ඩියෝ බයිසිකලේ අපේ අංක තහඩු ඔරිජිනල් අංක තහඩු දෙක ඒ බයිසිකලේ සවි කරලා තිබුණා.
එතකොට ඩියෝ බයික් එකේ අංක තහඩු තිබුණේ CT100 කියන බජාජ් වර්ගයේ බයිසිකලේ තමයි අංක තහඩු තිබුණේ. එතකොට නම්බර් ප්ලේට් දෙක තියෙනවා. හැබැයි යතුරු පැදිය අපේ නෙමෙයි. අපි ඉතින් ඊට පස්සේ අපිට වෙන කරන්න දෙයක් නැහැ. අපිට දැනුම් දීමක් කරන්නම් කියලා කිව්වා SCIB එකෙන් නැවත උසාවි දිනයකදී අපි ගෙදරට ඇවිල්ලා හිටියා. අපි දැන් මේ නිවසේට වෙලා ඉන්න අතරතුරේදී අපි මේ ගැන පොඩි මට හිතුණා මේ ගැන විමර්ශන පොඩ්ඩක් නිකන් අපි බලන්න ඕනේ. මේ කවුරුත් දැන් පොලිසිය බද්දේකම් පොලිසිය දෙතුන් පාරක් ගිහිල්ලා කතා කරුවා. අද ඉන්න ස්ථානාධිපතිවරයා නෙමෙයි මේ අපරාධ අංශයේ ඊළඟ දවසේ ඉන්නේ. ඉතින් එතුමා දන්නේ නැහැ කලින් වෙච්ච දේ. ඉතින් අපි ගිහිල්ලා කිව්වා ඉතින් වැඩක් වුණෙත් නැහැ. හැබැයි මම මේ ගැන විස්තර හොයාගෙන ගියා. ඒ හොයාගෙන යනකොට 2023 අගෝස්තු මාසේ 30 වෙනිදා ගම්පල ප්‍රදේශයේ වෙලම්බඩ කියන පොලිස් ස්ථානය මගින් ගම් 7 කියන ගමේ ජනක මෝටර්ස් කියලා ආයතනයක් වටලලා තියෙනවා. ඒ වටලලා තියෙන්නේ වෙලම්බඩ පොලිසිය මගින්. ඒ පිළිබඳව විශේෂ පුවත් වාර්තාවකුත් තියෙනවා. සුරංග රාජනායක කියලා වාර්තාකරුවෙක් විසින් ලංකාදීප පුවත්පතට සපයපු මම ඒකත් මේ සමගම මේ ඔබට ඉදිරිපත් කරනවා. ඉතින් මේ පොලිස් වැටලීමේදී එවකට හිටපු වෙලම්බඩ පොලිසියේ හිටපු අපරාධ අංශ ස්ථානාධිපතිවරයාට ඉන්දික කියන මේ මහත්මයාට තොරතුරක් ලැබිලා තියෙනවා. මේ ස්ථානයේ ව්‍යාජ වාහන තියෙනවා කියලා. ව්‍යාජ අංක තහඩු සහිත නම්බර් කොටපු එහෙම තියෙනවා කියලා තොරතුරක් ලැබිලා තියෙනවා. මේගොල්ලෝ වටලලා ඒ ජනක මෝටර්ස් එකේ තිබිච්ච වෑන් රථයත් අලුත්දඩියාව සඳහා ගලවපු යතුරු පැදිත් ඒ සියල්ලම අත්අඩංගුවට අරගෙන වෙලම්බඩ පොලිසියට අරන් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ වෙලම්බඩ පොලිසියෙන් මේක ඉදිරිපත් කරනවා මේ ගම්පොළ උසාවියට. එතකොට ඒ ජනක මෝටර්ස් එකේ හිමිකරුවා රිමාන්ඩ් වෙනවා දින 14ක්. බහන්ඩ උසාවියට පොලිසියේ වෑන් රථය තියෙනවා. යතුරුපැදි ඊට පස්සේ උසාවියට බාර දෙනවා. මෙහෙම මේ කටයුත්ත මෙහෙම සිද්ධ වෙලා තියෙනවා. මේ අතරතුරේදී අවුරුදු 1මාරකට පස්සේ එක අර අපේ අංක තහඩු සහිත යතුරුපැදිය හැර අනිකුත් බහන්ඩ සියල්ලම රස පරීක්ෂක වාර්තාවෙන් අනතුරුව හිමිකරුවන්ට මුදා හැරලා තියෙනවා. එතකොට ප්‍රශ්නගත බයිසිකලේ තමයි මේ දැන් තියෙන CT100 එක අපේ ඩියෝ අංක තහඩු සහිතව. ඊට පස්සේ දැන් මේක මෙහෙම යනවා. මම නිතරම CIB එකට SCIB මහනුවරට කතා කරනවා. එතකොට හිටපු සමන් මහත්මයා එතනින් අයින් වෙලා පාලිත කියලා මහත්මයෙකුට මේ රාජකාරිය බාර දීලා තියෙනවා. ඒතර මං කිව්වා පාලිත මහත්මයා දැන් මොකද්ද වෙන්නේ? එතකොට දැන් මේ අපි තව දුරටත් විමර්ශන කරගෙන යනවා කියලා කිව්වා. මම අර ජනක මෝටර්ස් එකේ මේ පුජ්‍යලයාව මම සම්බන්ධ කරගත්තා. සම්බන්ධ කරගෙන මම ඇහුවා මේ දැන් මට මේ පුජ්‍යලයාගෙන් මම ඇහුවා මේ මොකද්ද මේ සිද්ධිය? එතකොට ඒ පුද්ගලයා මට කියනවා මේ මට මේකේ වැරද්ද බාර ගන්න කියනවා මේ නඩුව ඉවර කරන්න. මේ මම ඒක බාරගන්නේ නැහැ. මොකද මේක මට හදන්න ගෙනත් දාපු බයිසිකලයක්. ඒ හදන්න ගෙන ආපු බයිසිකලේ කියන්නේ ඒ බයිසිකලේ ගෙනත් දාලා දවස් 2කට පස්සේ තමයි පොලිසියෙන් ඇවිල්ලා මේ මගේ ආයතනය වටලලා මේ සියල්ල අත්අඩංගුවට ගත්තේ. එතකොට මේ බයිසිකලේම විතරයි වැරද්දක් තියෙන්නේ. අනිත් සියලු දේ නිදහස් කරා. මේක හිතාමතා මාව අමාරුවේ දාන්න කරපු වැඩක් කියලා ඒ ජනක මෝටර්ස් එකේ හිමිකරුවා කියනවා. ඒ හිමිකරුවා චෝදනා කරන්නේ වෙලම්බඩ පොලිසියේ මේ අපරාධාංශයේ ඉන්දිකට. ඉතින් මේක අපි දන්නේ නැහැ. ඒගොල්ලෝ ඒක බාර ගන්න ඕන දෙයක්. ඔය ජනක මෝටර්ස් එකේ අයිති හිමිකරුවා පොලිස්පතිතුමා ගාවට පවා ගිහිල්ලා තියෙනවා මේ පැමිණිල්ල කරන්න. පොලිස්පතිතුමා මහනුවරට යොමු කරලා තියෙනවා. මහනුවර DIG මහත්තයා මේක දන්නවා. ඉතින් එතන පැමිණිල්ලක් දාලා තියෙනවා ජනක මෝටර්ස් එකේ හිමිකරුවා. ඉතින් මේක මෙහෙම තියෙනවා. හැබැයි මේ යන අතරතුරේ අපි දැන් මේ යතුරුපැදිය ගෙනල්ලා දීපු පුද්ගලයෙක් ඉන්නෝනේ ජනක මෝටර්ස් එකට. ඒ පුද්ගලයා දුරකථන අංකයක් දීලා ගිහින් තියෙනවා. මොකද යතුරුපැදියේ ටයර් පංච් එකක් වෙලා තමයි ගෙනත් දාලා තියෙන්නේ. පහුවෙනිදා එනවා කියලා දුරකථන අංකෙකුත් දීලා මේ ඒක වෙලා තියෙන සිද්ධිය වෙලා තියෙන්නේ රාත්‍රියේ මේ යතුරුපැදිය දාලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ දුරකථන අංකය ජනක මෝටර්ස් එකේ තිබිලා ඒක පොලිසියටත් බාර දීලා තියෙනවා. ඒ දුරකථන අංකයට හොයාගෙන යනකොට මේ කටාන ප්‍රදේශයේ නතානියල්
තරින්දු රෂාන් ප්‍රනාන්දු 188 කළුවාරිප්පුව කටාන. මෙන්න මේ පුජ්‍යලයාගේ නමින් තමයි ඒ දුරකථන අංකේ තොරතුරු සංවේදන ආයතනයෙන් ලබා ගන්නකොට මෙන්න මේ නම තමයි දුරකථන අංකය දීලා තොරතුරු හොයනකොට මේ නම තමයි එන්නේ. ඉතින් මේ නමටත් පොලිසියෙන් හොයාගෙන ගිහින් තියෙනවා. හැබැයි මේ පුජ්‍යලේ එතන නෑ. අපිත් එතනට හොයාගෙන ගියා. මමත් මේ ජනක මෝටර්ස් ආයතනයේ ඔහුත් ඒ ස්ථානයට ගියා. නමුත් අපිට හොයාගන්න හම්බුනේ නෑ. එම ස්ථානයේ කලින් පදිංචි වෙලා ඉඳලා තියෙනවා. දැන් එම ස්ථානයේ නෑ. ඉතින් මහනුවර CIB එකේ පාලිත කියන මහත්මයා මට කිව්වා චන්දනාමලේඛන පරීක්ෂා කෙරුවා. එතකොට ග්‍රාම සේවකගෙන් ඇහුවා. නමුත් තොරතුරක් හම්බුනේ නෑ කියලා. මෙහෙම යනකොට අපි කිව්වා දැන් මේ තියෙන යතුරුපැදියේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් තොරතුරු හොයාගන්න පුළුවන්නේ. ඒ තොරතුරු හොයාගෙන යනකොට මේ අංක සහිතවම ලියාපදිංචි යතුරුපැදියක් තියෙන්නේ වාද්දුව මොරොන්තුඩුව ප්‍රදේශයේ. ඒ වාද්දුව මොරොන්තුඩුව ප්‍රදේශයේ අයිතිකරු මම කියන්නම් ඔහුගේ නම මේ බයිසිකලේ මේ අංකය තමයි BDK 8428. එතකොට ඔය දැන් ඒ කියන්නේ දැනට ලියාපදිංචි අර වෙලම් ගම්පොළ පොලිසියේ තියෙන යතුරුපැදියට ඒ යතුරුපැදිය තියෙනවනේ චැසි නම්බර් සහ එන්ජින් අංක ඒ අංක වලට පරීක්ෂා කරනකොට තමයි මේ තොරතුරු හෙළි වෙන්නේ. එතකොට ඒ අංක යටතේ ලියාපදිංචි යතුරුපැදියක් තියෙනවා. ඒ යතුරුපැදියේ අංකය තමයි WP BDK 8428. ඉලංගගේ ෂාන් මදුසංක පෙරේරා 17/5 කළුමුල්ල කලපුගම මොරොන්තුඩුව. ඔන්න මම පැහැදිලිවම කිව්වා. ඉතින් මේ සම්බන්ධ තොරතුරු දන්න කවුරු හරි ඉන්නවනම් ලංකාවාසී කවුරු හරි මේ පුද්ගලයෝ සහ මේ තොරතුරු දන්න කෙනෙක් අපිට සඳහන් කරන්න. ඉලංගගේ ෂාන් මදුසංක පෙරේරා 17/5 කළුමුල්ල කලපුගම මොරොන්තුඩුව. එතකොට මොහු මේක කමර්ෂල් ක්‍රෙඩිට් ආයතනයේ ණය පහසුකමක් ෆිනෑන්ස් පහසුකමක් සහිතව තමයි ඔහු ලබාගෙන තියෙන්නේ. ඉතින් අනතුරුව ඔහු තව පුද්ගලයෝ කීප දෙනෙකුට විකුණලා ඒ පුද්ගලයන්ගේ නම් තියෙනවා. ඉතින් ඒව වැලට මට කියන්න බෑ. ඊට පස්සේ දැන් නමුත් තාමත් මේ පුද්ගලයාගේ නමින් තමයි මේ ලියාපදිංචි අවසාන ලියාපදිංචිය තියෙන්නේ. ඒකම ලියාපදිංචි පොතේ කොපියක් අපිට ලැබුණා. අපි ඒක පරීක්ෂා කරගෙන යනකොට මේකේ තවත් පෙර අයිතිකරුවෙක් ඉන්නවා. ඒ පෙර අයිතිකරුවා ඉන්නේ මීරිගම. ඒකත් මම කියන්නම්. රාජසිංහ ආරච්චිගේ ලසිත රොහාන් 42/3 බෙලිගස්වත්ත කිතලවලාන මීරිගම. රණසිංහ ආරච්චිගේ ලසිත රොහාන් 42/3 බෙලිගස්වත්ත කිතලවලාන මීරිගම. මේක ට්‍රාන්ස්ෆර් කරලා තියෙන්නේ 20/23/11 වෙනිදා තමයි මේ අයිතිකරුගෙන් මේ රණසිංහ ආරච්චිලාගේ ලසිත කියන එක්කෙනාගෙන් මොරොන්තුඩුවේ මදුශංක පෙරේරාට මාරු කරලා තියෙන්නේ මෙන්න මේ දිනේදී තමයි. ඉතින් කොහොම නමුත් දැන් අපේ බලවත් ඉල්ලීමට අපි මේ නිතර මේ ගැන කතා කරනකොට කොහොම හරි කෙසේ හෝ මේ පරීක්ෂණය ඉස්සරහට ගිහිල්ලා මේ පුද්ගලයෝ කැඳවනවා. කැඳවලා මේ පෙර මුල්ම අයිතිකරුවා මේ යතුරුපැදිය ගෙනල්ලා අහනකොට ඔහු ළඟත් යතුරුපැදියක් තියෙනවා. ඊළඟට අර මොරොන්තුඩුවේ තව යතුරුපැදියක් තියෙනවා. එතකොට එකම අංක සහිතව යතුරුපැදි 3ක් ලංකාවේ ප්‍රදේශ 3ක දුවනවා. එකක් ගම්පොළ ප්‍රදේශයේ දුවනවා, එකක් මොරොන්තුඩුව ප්‍රදේශයේ දුවනවා, තව එකක් දුවනවා මීරිගම් ප්‍රදේශයේ. යතුරුපැදි 3ක් තියෙනවා. එකම එන්ජින් නම්බර්, එකම චැසි නම්බර්, එකම පොතකට යතුරුපැදි 3ක් දුවනවා. ලංකාවේ 3 තැනක. එතකොට මේ යතුරුපැදි දෙකේ දැන් මේ හොයාගන්න තොරතුරු අනුව මේ කට්ටිය පිළිවෙලට පොලිසියට කැඳවනවා. කැඳවලා මේ මීරිගම අයිතිකරුගෙන් අහනකොට ඔහු කියනවා ඔහුගේ පොත නැති වුණා කියලා. ඒ පොත නැතිවීම පිළිබඳව ඔහු වසරකට පස්සේ තමයි පොලිසිය පැමිණිල්ලක් දැම්මේ කියලා ඔහු කියන්නේ. ඊට පස්සේ ඔහු ගියාලු මේක මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට මේ පොත වෙනුවට තවත් මේකේ කොපියක් ගන්න. ඒ ගියාම කිව්වලු මේ පොත ට්‍රාන්ස්ෆර් වෙලා තියෙන්නේ කියලා.
එතකොට ඔහු ඊට පස්සේ ගත්ත ක්‍රියාමාර්ගයක් නැහැ. ඔහු ළඟ තියෙන යතුරුපැදියත් එහෙම පාවිච්චි කරමින් ඔහු තියාගෙන මන් දන්නේ කොහොම පාවිච්චි කරුවද කියලා. ඒ යතුරුපැදියත් ඔහුගේ ගෙදර තිබුණා. ඊට පස්සේ ඔහු ඊට පස්සේ මේ ගැන හොයන්න ගියෙත් නැහැ, පැමිණිල්ලක් කළෙත් නැහැ ඔහුගේ කතන්දරයට අනුව. දැන් කොහොම හරි අපි නිතර මම මේ පොලිසියෙන් මේ ගැන විමසනකොට කොහොම හරි අපි කිව්වා ඉතින් ඇයි මේ යතුරුපැදිය අත්අඩංගුවට ගන්න ඕනේ නේද කියලා. කොහොම හරි දැන් මේ වෙනකොට CIB එකෙන් මේ යතුරුපැදිය අත්අඩංගුවට අරගෙන තියෙනවා. යතුරුපැදි දෙකක්. එකම අංකය යටතේ එකම චැසි නම්බර් එකම එන්ජින් අංක සහිතව යතුරුපැදි තුනක් තියෙනවා. එක යතුරුපැදියක් තියෙනවා ගම්පල උසාවියේ, තව යතුරුපැදියක් තියෙනවා යතුරුපැදි දෙකක් තියෙනවා CIB එකේ මහනුවර. හැබැයි අනිත් කාරණේ තමයි මේ යතුරුපැදි තුනේම අංකය තමයි WP ඒ කියන්නේ බස්නාහිර පළාත BDK 8428. ඔන්න හිතා ගන්නකො. දැන් මේ යතුරුපැදි වලින් ගිහිල්ලා මිනි මරණ කාලේ මේ යතුරුපැදි ව්‍යාජ ලෙස සකස් කරලා මේක ජාවාරමක් වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඉතින් මේ හැමතැනම සිද්ධ වෙන යතුරුපැදියක් සම්බන්ධයි වෙඩික්කාරයෙක් ඉන්නෝ T56ක් හෝ 9mm පිස්තෝලයක් තියෙනවා. ඉතින් මේ යතුරුපැදි අපිට නොසලකා හරින්න පුළුවන්ද? බෑ. ඉතින් ඒ නිසා දැන් මේ පොලිසියේ මේ යතුරුපැදි තියෙනවා. හැබැයි මේ සැකකරුවෝ අත්අඩංගුවට අරගෙනත් නැහැ. මේ සැකකරුවෝ මේ යම් දෙයක් කළා තියෙනවා නම් ඒගොල්ලෝ ගෙදෙට්ට වෙලා ඉඳීද? අනිවාර්යෙන් මේ කට්ටිය ඉත්තාමත්ම ලේසියෙන් කොහෙට හරි වෙන රටකට නැත්නම් අසල්වාසී ඉන්දියාවට හරි පැනලා යනවා නේද? බරපතල දෙයක් මොනවා හරි කළා තියෙනවනම් මම විමසුවා. මම විමසන්නේ කාගෙන්ද? මම විමසනවා පාලිත මහත්මයාට. එතුමා දැන් මගේ දුරකථනයට ආන්සර් කරන්නේ නැහැ. මොකද මාව වදයක් වෙලා තියෙන්නේ එතුමාට. මල වදයක් වෙලා තියෙන්නේ. මම ඊට පස්සේ ගන්නවා DIG යහම්පත් සුදත් නෑ සමා වෙන්න DIG සුදත් මාසිංහ මාසිංහට මම ගන්නවා. ඔහු මට පේරුණා ඔහු කතා කරන්නේ මේ මම කිව්වම මේක නිකන් ඔහුට මම මහා මේ නිකන් අසාධාරණ දෙයක් කතා කරනවා. ඒ කියන්නේ මම කිව්වා මේක හරි මන්දගාමි, මේක මෙහෙම වෙන්නේ කොහොමද? ඇයි අත්අඩංගුවට ගත්තේ? එතකොට මට කියනවා එහෙම මිනිස්සු අත්අඩංගුවට ගන්න බෑ. එහෙම වුණාම මේක කරන නිලධාරීන්ට මානව හිමිකම් යන්න වෙනවා. ඒ නිසා මේ එහෙම මේ තොරතුරු නැතුව ඉතින් දී හාමුදුරුවනේ මේ ව්‍යාජ අංක තහඩු සහිතව පැදපු බයිසිකල් තුනක් තියෙනවා. දෙකක් අහුවෙලා ගෙනත් තියෙනවා. දැන් මේ කාල සීමාව බලන්නකෝ. දැන් සාමකාමී කාලයක සිද්ධියක් නැති බොහොම ලස්සන රටක නම් මේ වෙඩි තියන්නේ මිනි මරන්නේ නැති ලස්සන රටක නම් කමක් නැහැ. එතකොට ඒක සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය විදියට මේ පරීක්ෂණ යන්න පුළුවන්. මේ යතුරුපැදි වලින් ගිහිල්ලාමයි ඝාතනය කරන්නේ. එතකොට මේ යතුරුපැදි පිළිබඳව විශේෂ විමර්ශනයක් යන්න ඕන නැද්ද? මම අහන්නේ ඒකයි. ඉතින් අපේ කවුද මාසිංහ මහත්මයා මට එතුමා කතා කරේ නිකන් මම අනවශ්‍ය දෙයක් එතුමාට කිව්වා වගේ. නමුත් මම එතුමාට කියන්න ඕන දේ කියලා ඊට පස්සේ මම DIG ලලිත් පතිනායකටත් ගත්තා. එතුමත් එක්කත් කතා කරා. හැබැයි එතුමා මේක දැනගෙන හිටියේ නෑ. මට එතුමා කිව්වා මේක මට ලිඛිතව මේක එතුමාට කියන්න කියලා. මට ඉතින් දැන් මේ ගිහිල්ලා කියලා අරහෙ ගිහිල්ලා මෙහෙ ගිහිල්ලා මට එපා වෙලා හිටියේ. මම හිතාගෙන හිටියා මම මේක ලිඛිතව අරව මේව කාටවත් කියන්න යන්නේ නැහැ. පොලිස්පතිතුමා ගාවටත් මේ කෙනෙක් ගිහිල්ලා තියෙනෝනේ මේකේ ඉන්න තව සම්බන්ධ පුද්ගලයෙක් අර ජනක මෝටර්ස් එකේ. ඒතකොට පොලිස්පතිතුමාත් මේක දන්නවා. එතකොට පොලිස්පතිතුමා හැබැයි දන්නේ නැතුව ඇති මේ එකම නම්බරෙන් බයිසිකල් තුනක් අහුවෙලා තියෙනවා. ඒව මොනවත් එතුමන්ලා දන්නේ නැහැ. ඉතින් මේගොල්ලෝ මේක බොහොම සිල්ලරට අරගෙන තියෙන්නේ. මේක සිල්ලර වැඩක්. මේක බොහොම සිම්පල් වැඩක්. මට කියනවා මේ දැන් අලුතෙන් ස්ථානාධිපතිවරයෙක් ඇවිල්ලා ඉන්නවා විජේකෝන් කියලා CIB එකේ විජේකෝන් මහත්මයා මට කියනවා මේකට ඊට පස්සේ අපි මේ මොනවද කූට ලේඛන සැකසීම යටතේ නඩු දානවා කියලා. කාටද කූට ලේඛන සැකසීම යටතේ නඩු දාන්නේ? මම ඉතින් ඕවා පොලිසියත් එක්ක තර්ක කරන්න අපිට බෑ. අපි ඒට එහෙම අයිතියකුත් නැහැ. ඒ නිසා පුරවැසියෙක් හැටියට මට තියෙන අයිතිය තමයි ජනතාවට කියන එක. මහ ජනතාවට කියන එක. ජනතා බලය, ජනතා පරමාධිපත්‍ය මේ උදවිය තේරුම් ගන්න ඕන. මට උන් උත්තර දීපු විදියෙන් මට තේරුනේ මේ උදවිය එක්ක මේ නවතනු වැඩසටහන මේ මද්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනවත් මේ අපරාධවත් මේ ඉන්න නිලධාරීන් එක්ක කරන්න බෑ කියන එක මට සක්සුදක්ෂේ පැහැදිලි.
මොකද මේ උදවියට මේක මොන තරම් බරපතල කතාන්දරයක්ද මේ. T56 යතුරු පැදි සහ තුවක්කුකරුවෝ. එතකොට මේ යතුරු පැදි පිළිබඳව මේ ව්‍යාජ ආකාරයට සකස් කරන මේ කණ්ඩායමක්. තව දෙයක් තියෙනවා මේ හිතවතුනි කියන්න. අපි නිරීක්ෂණය කරපු දේවල් මේ අපිට ඉතින් තේරෙන්නේ නැහැ ඔය අපරාධ පරීක්ෂණ අරෝමේව තේරෙන්නේ නැහැ. හැබැයි අපිටත් පොඩි මොලයක් තියෙනවනේ. ඒ මොලෙන් අනුව බලනකොට මේ යතුරු පැදි තුනේම තියෙන එක්තරා සමාන ලක්ෂණයක් නිරීක්ෂණය වුණා. ඒ තමයි මේ යතුරු පැදි තුනේම රෝදවල සුදු සහ නිල් ස්ටිකරයක් අලවලා තියෙනවා. හැබැයි මේගොල්ලෝ ඒක දන්නෙත් නැහැ. හරි. අනිත් එක තමයි මේක චැසි අංකයක් අපිට මේ ට්‍රේස් කරලා චැසි අංකයක් එක කොපියක් අපිට හම්බුණා. මේ පොලිසියෙන් කියනවා ඒක තමයි ඔරිජිනල් බයික් එක කියලා. මම ඒක ටිකක් ලොකු කරලා පින්තූරේ ලොකු කරලා බලනකොට යටින් තවත් අංකයක් පේනවා. ඉතින් අපි තමයි දැනුවත් කරේ මේක ඔරිජිනල් වෙන්න බෑ මේකෙත් අංකයක් යටින් පේනවා කියලා. ඉතින් මෙන්න මේ කිව්වට පස්සේ තමයි ඒගොල්ලෝ විමර්ශනය කරන්නේ. ඉතින් මට තේරෙන්නේ මේක මේ මොකද්ද කියලා. මම මේ නිලධාරි මහතුරුන්ට අඩු පහසුකම් යටතේ රාජකාරී කරන නිසා වෙන්න ඇති. දැනට අර යතුරු පැදි දෙක රජයේ රස පරීක්ෂකවරයාට යොමු කරලා තියෙන බවත් රස පරීක්ෂක වාර්තා ආවට පස්සේ මෙන්න මේ ලබන 26 වෙනිදා නැවත උසාවියට ඉදිරිපත් කරන මොනවද එහෙම කතන්දරයක් තමයි දැනට අපිට දැනගන්න ලැබුණේ. මම කියන්නේ මේක ගැන මේ යතුරුපැදි ජාවාරම ගැන අපිට අපේ යතුරුපැදිය ලැබුණොත් ඒක අපිට හොඳයි. ඉතින් මොකද අපිත් මේ බොහොම අමාරුවෙන් මේවා අපි අරගෙන තියෙන්නේ. ඒ අපේ දරුවෝ, ඒ තරුණ දරුවෝ ඒගොල්ලොන්ටත් මේ රටේ පොඩි ව්‍යාපාරයක් කරගෙන ඉන්නේ. මේ රටේ ජීවත් වෙන්නත් එපා වෙලා ඇති. ගෙදර ස්ටෝප් වෙච්ච තමන් අමාරුවෙන් ගත්ත ලක්ෂ 6-7ක් වටින ඩියෝ බයික් එක උස්සන් ගියාම. ඉතින් මට ඔහුගේ තේරෙනවා ඒ දරුවා කැමති නැහැ රස්තියාදු වෙන්න පොලිසියෙන් අනවශ්‍ය විදියට කරන බලපෑම් වලට ඔහු කැමති නැහැ. හැබැයි මම ඔහු වෙනුවෙන් පෙනී හිටිනවා. මම ඔහු වෙනුවෙන් නෙවෙයි මම සමස්ත මේ අපේ ශ්‍රී ලාංකිකයෝ වෙනුවෙන් මේ අසාධාරණ වෙනුවෙන් මම පෙනී හිටින්නේ. මම මගේ යාළුවන්ට කියනවා මම මේක මේ පැමිණිල්ල කරන්නේ බයිසිකල් 3ක් තියෙනවා එකම අංකෙන් ප්‍රදේශ 3ක දුවනවා. දෙයි හාමුදුරුවනේ මේක මේ බලන්නම ඕන දෙයක් නේ. මේගොල්ලෝ සිල්ලරට අරන් තියෙන්නේ මහනුවර විශේෂ අපරාධ ඒකකයේ DIG මහත්තයාගේ ඉඳලා මොකද DIG මහත්තයාගේ අවසරය ඇතුවනේ මේ පරීක්ෂණ සිද්ධ වෙන්නේ. ඉතින් ඒගොල්ලෝ එහෙමනම් පහළ නිලධාරි මහතුරුන්ට අපිට මුකුත් කියන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මම මගේ යාළු මිත්‍රයන්ට නිකන් මේ මුහුණු පොතේ හායි හුයි ගාලා අරව මේව කරලා වැඩක් නැහැ. අපි මොනවා හරි එකට යම් දෙයකට අපි අසාධාරණයකට විරුද්ධව නැගී හිටිනවා නම් පාට පක්ෂ වැඩක් නැහැ. මට පක්ෂයක් නැහැ. අපි හොඳ රටක් අපි බලාපොරොත්තු වෙන්නේ හැමදාම ඒ රට බලාපොරොත්තු වෙනවා නම් අපිත් සහයෝගයක් තියෙන්න ඕන. අපිත් අසාධාරණ හෙළිදරව් කරන්න ඕන. මේ යම් ගමනක් යම් බලාපොරොත්තුවක් අපිට තියාගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නම් අපි හැම වෙලාවෙම ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ඕන. ඒ නිසා මම මගේ මුහුණු පොතේ යාළුවන් සියලු දෙනාගෙන්ම ඉතාමත් ආදරෙන් ඉල්ලීමක් කරනවා. 7-5කට බය වෙන්න එපා. මම මේකේ සියලු වගකීම් ගන්නවා. ඕගොල්ලෝ ෂෙයා කරන්න. මේක ෂෙයා කරන්න. දකින්නකන් ෂෙයා කරන්න. මේක පොලිස්පතිතුමාට දැනගන්න සලස්වන්න. අපේ ජනාධිපති අනුකුමාර සහෝදරයාට මේක දැනගන්න සලස්වන්න කියලා මම මගේ හිතවතුන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් මේක මෙහෙම වුණොත් මේ විතරයි මෙහෙම නැතුව යන්න බෑ. මේ හැම තැනකම ඉන්නේ දූෂිතයෝ. හැම තැනකම ඉන්නේ මේ ක්‍රමයට මේ රට මේ නීතියකට අනුව පෙළගස්වල සාමකාමී රටක් හදනවට අකමැති පිරිසක් විශේෂ මර්මස්ථානවල ඉන්නවා. මේ ටික ක්ලියර් කරනකන් මොකක්වත් කරන්න හම්බෙන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙනවා මගේ මේ වෑයම සාර්ථක වෙයි කියලා. එහෙම වුණොත් මගේ මේ අපේ ජීවිත කාලේ ලබන එක්තරා ජයග්‍රහණයක්. ඒ නිසා මගේ පස්සෙන් එන්න එපා. මාව ඇදලා මට අරහෙට එන්න මෙහෙට එන්න කියලා කතා කරන්න එපා. එහෙම යන්න බෑ. මේ අපි දැන් බොහොම නිදහසේ සැදෑ සමය ගත කරන මිනිස්සු. ඒ නිසා මම මේකේ බලධාරීන්ට කියන්නේ හොයලා බලලා ඔන්න තොරතුරු කියලා තියෙනවා. ඔන්න නංගන් කියලා තියෙනවා. ඔන්න ගිහිල්ලා හොයලා බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මෙතන ලොකු අසාධාරණයක් පැටලැවිල්ලක් තියෙනවා. හොයන්න මේ ඔත්තුව ඉන්දික කියන වෙලම්බඩ පොලිසියේ OICට දුන්නේ කවුද කියලා හොයාගත්තොත් මම හිතන්නේ එතනින් මේ පැටලැවිල්ල ලියා ගන්න පුළුවන් වෙයි. බොහොම ස්තුතියි.